ලෝකේ පවතින ඛනිජ අතර භයානකම ඛනිජය යුරේනියම් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ලෝකේ ඛනිජ රාශියක් පවතිනවා. ඒ අතරින් යුරේනියම් භයානකම ඛනිජය බවට පත්වෙන්නේ එය භාවිතා කිරීම තුළින් න්‍යෂ්ටික අවි නිපදවීමට පුළුවන් නිසා. යුරේනියම් අපූර්ව ඛනිජයක්. එයට 92 යනුවෙන් පරමාණුක අංකයක් තියෙනවා. යුරේනියම් ඛනිජය රිදී පාට ඛනිජයක්. මේක ඇක්ටිනිට් පන්තියේ ආවර්තික ඛනිජයක්. යුරේනියම් පරමාණුවක ෆෝටෝන් 92 සහ ඉලෙක්ට්‍රෝන 92 පවතිනවා. මෙමින් 6ක් චලිතතාවයෙන් යුත් ඉලෙක්ට්‍රෝන වෙනවා. ඇල්ෆා කොටසක් පිට කිරීම නැතහොත් විමෝචනය කිරීම මගින් විකිරණශීලී යුරේනියම් සෙවීමක් සිදු වෙනවා. පොදුවේ දක්නට ලැබෙන සංස්ථානික යුරේනියම් වර්ගය වන්නේ යුරේනියම් 238 සහ 235. මේවායේ ඝනත්වය ඊයන් වලට වඩා 70%කින් වැඩි වෙනවා. ටංගස්ටන් වලට වඩා රත්රන් වලටත් වඩා තරමක් දුරට මේවා අඩු වෙනවා. නැතොත් රත්රන් හා ටංගස්ටන් වලට වඩා තරමක් අඩු වෙනවා. යුරේනියම් නැති ඛනිජ වලින් මේවා ඉවත් කරගන්න පුළුවන්. න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම සහ න්‍යෂ්ටික බලාගාර සඳහා යුරේනියම් බහුලව භාවිතා කරනු ලබනවා. එය ස්වභාවිකව හටගන්නා එකම මූලද්‍රව්‍ය වෙනවා. ලෙහෙසියෙන් පැලෙන සංස්ථානික යුරේනියම් 235 සමග වර්තමානයේදී අංශු මාත්‍ර නොවන ප්‍රමාණයට යුරේනියම් පොහොසත් කිරීමට භාජනය කළ යුතු වෙනවා. යුරේනියම් 238 වේගවත් නියුට්‍රෝන සහ ෆර්ටයිල් මගින් විඛණ්ඩනය කරනතොත් කඩා දැමීමක් කරනවා. එයට ලෙහෙසියෙන් පැලෙන යුරේනියම් 239 න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් තුලදී පාරවීකරණය කරන්න පුළුවන්. ස්වභාවික තෝරියම් වලින් ලෙහෙසියෙන් පැලෙන යුරේනියම් 233 නිෂ්පාදනය කරන්න පුළුවන්. යුරේනියම් 238 නිරායාසයෙන් විඛණ්ඩනය කිරීමේ හැකියාවක් සුළු වශයෙන් පවතිනවා. යුරේනියම් 233ට වඩා යුරේනියම් 235 ප්‍රමාණයෙන් අඩු වෙනවා. මෙය සංස්ථානිකයක් න්‍යෂ්ටික චේන් ප්‍රතික්‍රියාකාරකයන් දරා සිටිනවා. න්‍යෂ්ටික බල ප්‍රතික්‍රියාකාරකවල උෂ්ණත්වය මෙමින් උත්පාදනය කරනු ලබනවා. ඒ වගේම න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ලෙහෙසියෙන් පැලෙන ද්‍රව්‍ය මේ මගින් නිෂ්පාදනය කරන්න පුළුවන්. යුරේනියම් 235 එක්තන් කිරීම වැඩි කිරීම පිණිස යුරේනියම් ලෝහපස් එන්රිච් කළ යුතු නැතහොත් බලගන්වේ යුතු වෙනවා. ලෝකයේ පුරා 3.5ක් පමණ යුරේනියම් පතල් පවතිනවා. ඔස්ට්‍රේලියාව, කසකස්ථානය, කැනඩාව ප්‍රධාන යුරේනියම් නිෂ්පාදකයින් වෙනවා. ඝන යුරේනියම් ඔක්සයිඩ් වායුමය යුරේනියම් හෙක්සෆ්ලෝරීඩ් බවට හරවනු ලබනවා. මේ තවදුරටත් ගෑස් කේන්ද්‍රාපසාරකය බවට ක්‍රියාත්මක කරනවා. වායුමය විසරණය අතරින් ආලෝකයක් බවට හා විශාල ඛණ්ඩයක් බවට පත් කරනවා. මෙම ක්‍රියාවලියට යුරේනියම් පොහොසත් කිරීම ලෙස නැතොත් එන්රිච් කිරීම ලෙස හඳුන්වනවා. යුරේනියම් පහළ මට්ටමින් පොහොසත් කිරීම වඩාත් අනතුරුදායක බවින් අඩු වුණත් ඉහළ මට්ටමින් යුරේනියම් පොහොසත් කිරීම වඩාත්ම අනතුරුදායක බවින් ඉහළ මට්ටමක් පෙන්눔 කරනු ලබනවා. ඉහළ මට්ටමින් පොහොසත් කරන ලද යුරේනියම් නාවක ඉදිරියට පදවන ප්‍රතික්‍රියාකාරකයන් සඳහා සහ න්‍යෂ්ටික අවි නිපදවීම සඳහා භාවිතා කරනු ලබනවා. යුරේනියම් වල ප්‍රයෝජන රාශියක් තිබුණත් යුරේනියම් න්‍යෂ්ටික අවි නිපදවීම සඳහා භාවිතා කිරීම බරපතලම ලෝක ගැටලුව බවට පත් වී තිබෙනවා. න්‍යෂ්ටික අවි නිපදවීමේදී යුරේනියම් ලෙහෙසියෙන් පැලෙන ඉන්ධනයක් ලෙස භාවිතා කරනු ලබනවා. ඉහළ මට්ටමින් බලගන්වන ලද 90ක මට්ටමින් බලගන්වන ලද 235 යුරේනියම් වල පිපිරීමක් අඩංගු වෙනවා. පාලනය කළ නොහැකි න්‍යෂ්ටික ප්‍රතිචාර දාමයක් පවතිනවා. නියුට්‍රෝන එකක් පහර දුන් විට යුරේනියම් 235 නියුක්ලියස් එය
ඉහිරෙනවා. එවිට සත්‍ය හා ගොඩාක් නියුට්‍රෝන මුදා හරිනවා. එය දාම ප්‍රතිචාරයක් ගෙනියන ටික එකක් බවට පත් වෙනවා. තනි න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීම සඳහා ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 25ක ආයුධ සේනී යුරේනියම් අවශ්‍ය බවට විශේෂඥයන් ප්‍රකාශ කරනවා. බලගැන්වීම නැතහොත් පෝසත් කිරීම අත්තර දැමූ යුරේනියම් 238 නිවාරණය කිරීමට සහ ආරක්ෂක ආවරණ තහඩු විනිවිද යන පතුරන් නිපදවීම සඳහා යොදා ගන්නවා. එහි ඝනත්වය ඉහළ මට්ටමක පැවතීම මීට හේතු වෙනවා. 238 යුරේනියම් ප්‍රතික්‍රියාකාරකයන්ට ප්ලූටෝනියම් නිපදවීම සඳහා 239 අවි නිපදවීම සඳහා යොදා ගනු ලබනවා. කිලෝග්‍රෑම් 40ක 160කින් බලගන්වන ලද නැතහොත් පොහොසත් කරන ලද යුරේනියම් මගින් අසුද්ධ නැතහොත් කිලෝටොන් 1ක න්‍යෂ්ටික අවියක් නිපදවීමේ හැකියාව පවතිනවා. මිසයිලයකට විශාල ප්‍රමාණයක් සවි කළ විට එවැනි අවියක් නැව් කන්ටේනරයක අඩංගු කොට ගෙන යාමේ හැකියාව පවතිනවා. යුරේනියම් ලෝකයේ පවතින අතිශය භයානකම ඛනිජ වර්ගය වෙනවා. මෙය න්‍යෂ්ටික අවි නිපදවීම සඳහා යොදා ගැනීම සහ න්‍යෂ්ටික විදුලිය නිපදවීම සඳහා යොදා ගැනීම අතර පවතිනා වූ තත්ත්වයන් තුළ න්‍යෂ්ටික අවි නිපදවීමට යොදා ගැනීම බරපතලම ගැටලුවක් බවට පත් වී තිබෙනවා. යුරේනියම් බලගැන්වීම ලෝකයේ තුල ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කොට තිබෙනවා. උදාහරණ ලෙස ඉරානයේ විසින් යුරේනියම් බලගැන්වීම ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා සහ එම රටවල තර්ජනයට ලක් වී තිබෙනවා. බැවින් ලෝකයේ පවතින ඛනිජ අතර යුරේනියම් බලගැන්වීම සහ යුරේනියම් ඛනිජ නිෂ්පාදනය කිරීම ලෝකයේ තුල ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කරමින් පවතිනවා. එය සෙසු ඛනිජ හා සංසන්දනය කරන විට සෙසු ඛනිජ තුල මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් දක්නට ලැබෙන්නේ නැහැ. ඔබත් මෙවැනි තොරතුරු පිළිබඳව දැන ගැනීමට කැමති නම් මෙම channel එක subscribe කරලා like කරලා comment කරන්න කියලා ඉල්ලා සිටිනවා.